ආයුබෝවන් සිංහල විචාරපගේ YouTube නාලිකාවට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ ජාතික වීරවරු අතීත ශ්‍රී ලංකාව බතබලතින් සම්පෝෂිත සරසාරවත් දිවයිනක් විය. එකල මෙරට යහපත් රටවැසියන්ගෙන් සහ දැහැමි ශක්තිමත් පාලකයන්ගෙන් සවිමත් යුත් සාඩම්බර ජාතියක් වාසය කළහ. කුළුබඩු වලින් අලියතුන්ගෙන් මුතුමැණික් වලින් මෙන්ම වටිනා සම්පත් රැසකින් සපිරි මේ දිවයිනට වෙනත් පිටරටියන්ගේ ඇල්ම බැල්ම වැටීම අරුමයක් නොවුනි. එලෙස පෘතුගීසීන් ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසි ජාතීන්ද කලින් කලට මෙරට පාලනය අතට ගත් කල මෙරට විසූ සිංහල ලේදරු මහා වීරයන් අවදි වූයේ හතු පිපෙන්නා මෙනි. ඒ අතර රජකීයන්ට නෑකම් කියන්නෝද සාමාන්‍ය ගැමියන්ද කම්මල්කරුවන්ද ගොවියන්ද මෙරටට ප්‍රේම කළ විදේශික සිංහලයන් මෙන්ම චීවරධාරීන්ද විය. 1809 වර්ෂයේ මාර්තු 13 වැනිදා මෙලව එළියදුටු ගොංගාලේගොඩ බණ්ඩා හෙවත් වංශපූර්ණ දේවගේ ඩේවිඩ් ඒ වීරවරයන් අතරින් එක් අයකි. මොහු 1848 වර්ෂයේදී මාතලේ කැරැල්ලට නායකත්වය දුන් ශ්‍රී වික්‍රම සරසිද්ධි නමින් රජ වූ පුද්ගලයායි. ශ්‍රී ලාංකීය නිදහස් සටනේ මුලසුනක් හැබ වූ ගොංගාලේගොඩ බණ්ඩා 1849 දෙසැම්බර් මාස 1 වෙනි දින මලක්කාවේදී මෙලොවින් සමුගත්හ. 1812 වර්ෂයේ නොවැම්බර් 7 වන දින උපත ලැබූ වීර හැන්නදිගේ ෆ්‍රැන්සිස්කු ෆර්නන්ඩු නොහොත් වීරපුරන් අප්පුද නිදහස් සටන අතරතුර කෙටි කලෙකට වලිසිංහ නමින් රජ පදවියට පත් වූ තවත් එක් සුවිශේෂ ජාතික වීරයෙකු වේ. එකල රජය විසින් ක්‍රියාත්මක කළ බලුබද්ද, තුවක්කුබද්ද, ඔරුබද්ද ආදී අසාධාරණ බදු ක්‍රම අහෝසි කිරීමට ඔහු කැප වී සිටියහ. පසු කලෙක ඉංග්‍රීසීන් විසින් එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයකින් අභාග්‍ය සම්පන්න ලෙස පරාජයට පත් වූ වීරපුරන් අප්පු නඩු විභාගයෙන් අනතුරුව බෝගම්බර වැව්වීරේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ 1848 වර්ෂයේ අගෝස්තු 8 වැනිදාය. බඳුල්ල කොහකුඹුර ප්‍රදේශයේ උපත ලැබූ කොහකුඹුරේ රටේ රාළ නැතිනම් පුංචි රාළ නම් තැනැත්තාද ඌව කැරැල්ල සඳහා නායකත්වය ගෙන කටයුතු කර ඇත. ඉංග්‍රීසි කඳවුරු සඳහා මාරාන්තික ප්‍රහාර එල්ල කරමින් ක්‍රියා කළ මොහුද නිදහස් සටනේ නම සටහන් වූ තවත් එක් වීරවරයෙකි. පසු කලෙක ඉංග්‍රීසීන්ට පක්ෂපාතී පුද්ගලයෙකු ඝාතනය වීම සඳහා සැකපිට ඉංග්‍රීසි රජය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී. බූටෑවේ රටේ රාළද සේන සංවිධානය කිරීමෙන් හා නිදහස් සටනට ආයුධ සපයමින් මව්බිම සඳහා තම සේවය ඉටු කළේය. මොහු වෙල්ලස්සේ බූටෑව ප්‍රදේශයේ උපත ලබා ඇති බවද වෙල්ලස් සහ බින්තැන යන ප්‍රදේශවල රටේ රාළ බවට පත්ව සිටි බවද සඳහන් වේ. මෙතුමා 1818 වර්ෂයේ ඔක්තෝබර් 3 වෙනිදා මැක්ඩොවල් කොටුවට පහර දීම නිසා මරණ දණ්ඩනයට භාජනය විය. මොණරවිල කැප්පෙටිපොළගේ නමද ශ්‍රී ලාංකීය නිදහස් සටන් ඉතිහාසයේ නොමැකෙන නමකි. ඇහැලේපොළ කුමාරිහාමිගේ සහෝදරයෙකු වූ මොහු මෙරට බ්‍රිතාන්‍ය පාලන සමයේදී මාතලේ ප්‍රදේශයේ මහදිසාව ලෙස පත් වූ අතර පසු කලෙක ඌව වෙල්ලස් ජනතාව ගෙන ගිය සටන පවත්වාගෙන යාමට උර දුන්නේය. 1818 වර්ෂයේ නොවැම්බර් 25 වන දින මෙතුමා මෙලොව හැර ගියහ. වාරියපොළ බමුණු කොටුව නම් ගමෙහි රාළහාමිගේ කිරිහාමි නමින් මෙලොව එළියදුටු වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් නිදහස් සටනේ වීරයන් ලෙස නම් ලැබූ චීවරධාරියන් අතර මූලික පෙළේ විය. උන්වහන්සේ 1815 දී උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී ඉහළට එසවූ බ්‍රිතාන්‍ය කොඩිය බිම හෙලා සිංහ කොඩිය ඉහළට ඔසවා ජාතියේ අභිමානය කියා පෑහ. වාරියපොළ සුමංගල හිමියන් අපවත් වී ඇත්තේ නිදහස් සටන කෙළවර වීමෙන් පසුව බව සඳහන් වේ. ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ද කඩුවෙන් නොව පෑන් තුඩෙන් නිදහස් සටනට උරදුන් දේශප්‍රේමියෙකි. උන්වහන්සේ රචනා කළ ජාතික තොටිල්ල, නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය වැනි ග්‍රන්ථ රචනා කරමින් කතුවරයෙකු ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගේ දේශප්‍රේමී හැඟීම් අවුලවා නිදහස් සටන ප්‍රවර්ධනය කළහ. උන්වහන්සේ 1951 වර්ෂයේ මාර්තු 16 වැනි දින අභාව ප්‍රාප්ත විය. අප හොඳින් දන්නා නම් දරන වීරයන් හැරුණු විට ප්‍රසිද්ධ නොවූ එහෙත් නිදහස් සටන වෙනුවෙන් ලේදහඩිය හෙළූ සියලු දෙනාටම අපි සියල්ලෝම ණයගැති වෙමු. එලෙස කඩුවෙන්, පෑන් තුඩෙන්, වචනයෙන් හෝ නිදහස් සටනට උරදුන් සියලු දෙනා ජාතික වීරයන් වේ. වසර ගණනාවක් ගත වුවත්
සාඩම්බරයෙන් ඔවුන් සිහිපත් කරන්නේ එබැවිනි. ඉදිරිපත් කිරීම ආලෝකා සයුරංගී. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝවකින් හමුවෙමු. අපගේ චැනලේ නරඹූ ඔබට ස්තුතියි.